ඉන්නේ ටොන්ගාරියෝ නැෂනල් පාක් එකට. නිව්සීලන්ත වල ලාර්ජස්ට් ස්කී ඒරියා එක තියෙන මේ පැත්තේ. ඉතින් මේ බිග්ිනර්ස් ලෙසන් එකක් කරන්න අපි ස්කී එකට අපි ප්‍රොෆෙෂනල්ස් නෙමෙයි. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේක එන්ජොයි කරයි කියලා. අපි පාන්දර 3:45 වෙදි ගෙදරින් හිටත් වෙනවා. මොකද හේතුව මේ අපි එතනට ඇති පැය 4:00මාරක් 5කට කිට් වෙන කාලයක් කරනවා. ඉතින් ඒ නිසා මේ කාලා වීලා ඒ පරි ෆොටෝස් ෂූට් අවුට්ස් ටිකක් අරගෙන මේ අපි මේ පැත්තට ඇද්දි කොහොමත් 9 අපි පළවෙනි ස්ටොප් එකට ආවා මේ ඔටරොහංග. ඉතින් මේ කැමරට පොඩ්ඩක් නතර කරලා කිලෝමීටර් 170ක් 175ක් වගේ අපි ආවා. තව කිලෝමීටර් 250ක වගේ දුරක් යන්න තියෙනවා. ඉතින් මේ බලමු. ඉතින් අපි දැන් කැමරට නතර කරලා කැම කන්න යන කට්ටියත් එක්ක ඇවිල්ලා බලන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. වැඩේ අපි බුක් කළා ස්කී කරන්න තව බලාවෘත්තු කිරීමක් දැන් දන්නේ නැහැ අපි මොනවා වෙයිද කියලා. බලමු ඉතින් උඩට ගිහිල්ලා. ස්කී කරන්න පටන් ගන්න යන්නේ. ඉතින් මේ අපි පොලිමේ ඉන්නවා වේටිං ලිස්ට් එකේ. ස්කී කරන්න බුක් කරන්න. ඉතින් මේනේ කට්ටිය අපි සෙට් එකේ ඉන්නවා. තව ලංකාවේ කට්ටිය ගොඩක් හම්බුණා. මේ අපි ඉස්සරහට බලමු කොහොමද රෙන්ටල් කරන්නේ කොහොමද පේ කරන්නේ කියලා අපි ඉස්සරහින් මම බලලා කියන්න කොහොමද වෙන්නේ කියලා. අපි මේ දැන් ඇවිල්ලා මවුන්ට් රුපෙහුවට මාබු පාර්ක් එක උඩට පෙන්නන ගමන් පොඩි එකක. ඉතින් මම කල්පනා කරන්නේ දැන් මෙතනින් එහාට අපි ටිකට් බුක් කරගත්තා. අපිට දැන් ස්කී කරන්න තියෙන්නේ. ඒක එකමාරට අපිට දෙකක් බිගිනර් ලෙසන් එක නිසා අපිට පුළුවන් පල්ලෙහාට ගිහින් ස්කී කරන්න. මෙතන ටිකක් පොඩි ක්ලේරියා අපිට මෙතන තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මේ මම හිතනවා මේක හොඳ බ්ලොග් එකක් වෙයි කියලා. ඉතින් මේක තමයි මෙහි තියෙන ලාර්ජස්ට් ස්කී ඒරියා එක. මේ පොකපපා මවුන්ට් රුපෙහු කියලා කියනවා. ඒ වගේම මේක ටොන්ගාරියෝ නැෂනල් පාක් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේ මම හිතනවා ඔයගොල්ලෝ මම කරන මේ දේ එන්ජොයි කරයි කියලා. Thank you. අපි ආවා ආයතන රෙන්ටල් එකේ පොල්බට්. දැන් අපි ස්කී බූට්ස්ුයි ස්කීස්ුයි ඔක්කොම ටික ගන්න ඕනේ කියලා පෝල්ස්ුයි හෙල්මට්ස්ුයි ඔක්කොම ඉතින් අපි බුක් කරා. මේ වගේ යාළුවෝ කොඩේ පපියෝ මාරුවොත් ආවා. ඉතින් දැන් මේ ලොකු පොලිමක් තියෙනවා මෙතන. නැත්නම් අපි ඉන්නේ ඒකේ අන්තිමට. ඉතින් පොලි. පොඩි වැස්සක් එනවනේ. Hi guys, අපි ආවිත් ඉන්නේ දැන් ස්කී කරන ඒරියා එකට. එකමාරට අපිට පටන් ගන්නවා කියලා කිව්ව ලෙසන් එක. අපි කට්ටිය දැන් වේට් කරන්නේ ඒක කරන්න. ගොඩක් කට්ටිය පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ බලමු ඉස්සරහට කවුද වැටෙන්නේ කියලා ඉක්මනට. අපේ ඉන්ස්ට්‍රක්ටර් දැන් ආවා. ඇවිල්ලා අපිව ලෙසන් එක දෙන්න තැනට දෙන ප්ලේස් එකට අපි එක්කගෙන යනවා. එතනින් තමයි පටන් ගන්න අපි වැඩේ. අපිට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ටර්ස් දෙන්න තමයි ඔතන ඉස්සරහින් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කොහොමද මේ ස්කී කරන එක බේසික් එක කියලා දෙනවා ඉස්සෙල්ලාම. ඒ වගේම තමයි ඒක පටන් ගන්න ඉස්සෙල්ලා අපිට වෝම් අප් එකක් දෙනවා. මේ සීතල වැඩි හින්දා. ඒ වගේම අපි පර්චේස් කරපු බිගිනර් ලෙසන් එකේ ඉන්න ගෲප් එක තමයි මේ ඉන්නේ 20ක ප්‍රමාණයක් ඉන්නවා එතන. ඉතින් අපි ස්කී කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා වෝම් අප් එකෙන් තමයි මේක පටන් ගන්න.
You Lucas, do you open or do you on that? And this is the Lucas, he's the master, he's a good teacher. Oh, video मारा ना. Heel good. Good. You take your time. Wonderful. Lean forward. Lean forward. Cool. You put the skis next to each other. That's how we want to be, okay? Put my hands on my knees, and then off we go. Yeah. And here. Good. Up. Get ready. Organize your skis. Ready together. So this is your leg working, okay? Yeah. And you just go down on your knees first. And you go straight. You take your time, you take your time, you take your time. You alright? We're just gonna keep on practicing that until I think everyone's got it really well. How's everyone feeling with that? අපි යනවා උඩට පිටිපස්සේ යනවා රේෂය අපිත් එක්ක අපිට අනිත් කට්ටිය උඩට ගියා මේ පැයක් හමාරක වගේ කාලයක් අපිට මේ සෙල්ලම් කරලා ඇත්තටම හලෝක එක්ස්පීරියන්ස් එකක් ගත්තා වගේ නම් දෙවනි වතාව ඒ උඩට ආයෙත් දිගිර ගියාම මොනවා හතරකට කලින් තමයි කරා කොහොමද ඒක කරන්න බැක පාට ඉතින් ඇත්තටම මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා මේ ටික දැනට බලමු ඉස්සරහට තවත් දේවල් තියෙනවා අපි තනියම ස්කී කරන අපිට විනාඩි 40ක කාලයක් විතර හම්බ වෙනවා මොකද වෙන්නේ කියන්නේ අයියා යාසි නේවා ready ඉන්දියාට readyද නෑ මම වීඩියෝ කරන්නේ අපි ධෝනි අතල්සන් යා ඉන්න තාම නෑ අයන අසනේ ඉනාලගෙන එන්න ඕනේ දැන් මේ පැත්තට අල්ලමු ධෝනි එන්න Seviyorum. Sana ya. Akka. Orada sen. Kimin kendi bunu bir video koyuyor. Buram. Akka. Abi udah bed. Udah dah dead. Abi gini udah. Oh. Akke. Ada kalau kan buruan nih. Aduh, bodoh kakak. Be, ini. Ferlen sided. Sided Ferlen.
අපි ඊළඟ වටේට එකක් ඉන්න වෙයි කියලා. නංගි උඩට යන්න බෑ පිටිපස්සට එයි. ඉතින් මම යන්න බලන්න. නෑ විසු. නෑ එයා දෙන්න පුළුවන්. අපිට සයිඩ් වෙස් යන්න පුළුවන්. නෑ කවුරු එයි අපි. අච්චා රමේෂුයි රමේෂයාට බැරි වෙයි අක්කව. ඉතින් මම දෝනිය යන්න බෑ. ඉන්දියාක වැටිලා ये अरे भाई रामसी මම වීඩියෝ කරන් ඉන්නේ කොහෙද යන්නේ හරිද ඔයන් මල් කර හරි නෝ කර එතකොට මාවලක Why India ka? A few minutes later. India ka bhai. Itu Ramesh boy. Audio gini no? Ayo galokan, sapatu galan. Ayo, sapatu galan. Unplug. Dhoni. Bye. Ane nawata වැටෙන්න බා. නවත්තක. ඊයම. ඉන්දියක් එන්න. තවත් එකක් ඇතුලේ යනවා. ටේප් එක. පල්ලෙහාට යන්න. ඉතින් මේ පිටිපස්සේ සමයේ ඉන්න. ලාවට වෙන්නේ. එන්න ඉස්සරහට. උප්පා මොකද හිතන්නේ මේක ගැන? ඇත්තටම කියනනේ දැන් අපිට පොඩ්ඩක් පුරුදු වෙලා තියෙන්නේ. වීඩියෝ කරන ගමන් වෙලාව තිබ්බනම් හොඳයි කියලා හිතනවා නේ. වෙලාව තිබ්බනම් හොඳයි කියලා ගොඩාක් හිතනවා. ඇත්තටම ආයෙසර කෙන් දාසය ඉන්නේ. එන හැමෝටම මම කියනවා මේක ඇවිල්ලා කරන්න කියලා. ඇත්තටම අද දවස් හොඳට ගිහිල්ලා ගියා. ඇත්තටම වෙන හැමෝම එන්ජොයි කරනවා. ඉතින් අපේ හෂාන ලස්සනට ස්පීකර් වෙනවා. හරිද මම දැක්කා. හරිද? ඉතින් ස්කී ඒරියා එක දැන් වහන්න යන්නේ. ඉතින් 4 වෙද්දි වහන නිසා අපි අපේ ඔක්කොම ගියර්ස් ටික රෙන්ටල් ඒරියා එකට හෑන්ඩ් ඕවර් කරලා එහෙමම අපි යනවා අපි වෙහිකල් එකට. Ramesh Ayya. I'm happy for you. Bye. See you. Have a good Done for today. happy Holi කිසලා පොරක් ගහන්නද? Huh? අර පැත්ත ලස්සනයි. මම වීඩියෝ කරන් ඉන්නේ. ඉන්දියාක කසුන අයියා කොහොමද ඔයගලන්ගේ මේ පළවෙනි ස්කී අත්දැකීම? සෑහෙන හොඳයි. සූදුට thank you. අපිට එක්කන් ආවට. පළවෙනි විනාඩි 30 මම බය වෙලා හිටියේ ඔයගලන්ට කරගන්න බැරුණා. ඉවරයි මම ඉවරයි කියලා. රමේෂ් මොකද හිතන්නේ ඔයාගේ පළවෙනි අත්දැකීම? First time I saw snow, great time. Thank you very much Prabhu. එලා කිවි. අපේ නංගියෙන් අහලා වැඩක් නැහැ. ඒකේ වැඩි වැටෙන එක. අපි ඉවරයි ස්කී කරලා දැන් ඉතින් අපි නතර ලයින් එකට යනවා. හෙට තවත් දවසක වීඩියෝ එකක් අපි වෙනම කරනවා. ඉතින් මේ vlog එක දැන් ඉවරයි. 4යි වෙලා 4ට වහනවා ස්කී ඒරියා එක. ඉතින් අපි ලොකු එන්ජොයිමන්ට් එකක් ගත්ත අතරම මෙතන සෙල්ලම් කරලා. ඉතින් මේ මම කියන හැමෝටම නිව්සීලන්ත ඉන්න හැමෝටම එන්න. ඒ වගේම නිව්සීලන්ත පිටේ ඉන්න කට්ටිය විසිට් එකකට එනවනම් ඔයගොල්ලෝ බලන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඇත්තටම මේක ලස්සනයි. ඒ නිසා ඔයගොල්ලෝ එකපාරක් හරි ජීවිතේ මේක try කරලා බලන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඒ වගේම මගේ මේ body experience එක මම ඕගොල්ලන්ට මේ විදිහට අරගෙන ආවේ මේ ගොඩක් අමාරු ඉතින් ඇත්තටම සීසනේ වහිනවා කොහොම හරි කරලා අපිට වීඩියෝ කරගන්න ඕන හින්දා මට මේ බ්ලොග් එක කරන්න ඕන හින්දා මම කරා මේ වැටුණා සමහර තැන්වල වැටුණා මොකද මට හරියටම ස්කී කරන්න බැරි හින්දා ඒත් කොහොම හරි කරලා කරා ඒ නිසා මේ මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලා මේ කුබ්බස් වීලොග් එක ඉන්න හැමතිස්සෙම ඒ වගේම subscribe කරන්න like කරන්න Facebook එකේ share කරන්න thank you very much අපි ආව ඉන්න තැනට ඇත්තටම ප්ලේස් එක ලස්සනට තියෙනවා
හීටින්ග්ස් තියෙනවා ෆයර් ප්ලේස් එකක් තියෙනවා පොඩි ඒ වගේම බාත්රූම් එක සහ සිංගල් බෙඩ් එක and 2 single beds and another queen bed. Wow. ලස්සන ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. ස්කී කරන ඒරියා එකකින් පස්සේ අපි ආවා මෙතන නතර වෙන්න. හෙට උදේ තවත් තැනකට යන්නත් එක්ක.